දැන් මෙතන මේ මැරිලා ඉන්න ගෑනු කෙනා අනාථයෙක් කියලා තමයි අපිට වාර්තා වෙලා තින්නේ. තව පොඩ්ඩකින් නගර සභාවේ නිලධාරීන් ඇවිල්ලා බොඩි එක නගර සභාවේ මృత ශරීරාගාරයට අරගෙන ආවි. අනේ පොලිසිය නෝනා කරුණාකරලා මෙන්න මේ මැරිච්ච අම්මගේ බොඩි එක අපිට බාර දෙන්නකෝ. ඔයා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? පොලිසිය නෝනා මේ අනාථ අම්මයි මේ දූයි මේ අපේ ගෙවල් පැත්තට ආවොත් අපි කැම ටිකක් දෙනවා. අපේ නෝනා කැම ඩිංගක් බෙදාගෙන ඉන්න කුස්සියට ගියපු ඩිංගට තමයි පපුව අල්ලන් වැටුණු පාර මේ අම්මට මෙහෙම උනේ. පොලිසිය නෝනා මේ අම්මව මමයි නෝනයි හොඳට අඳුරනවා. මේ මහත්තයෝ ඔයාලා මේ අම්මව අඳුරනවා කිව්ව පළියට මේ බොඩි එක මට ඔයාලට බාර දෙන්න බෑ පවුල කෙනෙක්ට අරෙන්න. අනේ පොලිසිය නෝනා අපිට මේ අම්මා පවුලේ කෙනෙක් වගේ. ඒ අම්මටත් අපි පවුලේ අය වගේ තමයි හිටියේ. එහෙනම් ඔයාගේ හැඳුනුම්පතයි මේ මැරිච්ච එක්කෙනාගේ හැඳුනුම්පතයි අපිට පෙන්නන්නකෝ. ඒවේ කෙනෙකුට ගැලපෙනවා නම් අපිට පුළුවන් බොඩි එක ඕගොල්ලන්ට අරගෙන යන්න දෙන්න. පොලිසිය නෝනා අපිට හැඳුනුම්පතක් තියෙනවා. ඒ වුණාට මේ මැරිච්ච අම්මට හැඳුනුම්පතක් නැහැ. පොඩි කාලේ ඉඳන් මේ මිනිස්සේ හැදිලා තින්නේ මේ පාරවල් වල. ඉතින් මේ මිනිස්සෙටවත් මේ මිනිස්සෙගේ දුවටවත් හැඳුනුම්පතක් උප්පැන්නයා වාසකමක් කියලා දෙයක් නැහැ මැඩම්. ඒක නිසා අපිට මේ බොඩි එක දෙන්න. අපි ගමේනේ. අපි මේ මිනිස්සෙට අපෙන් එන්න ඕන යුතුයකම කරන්න. ඇත්තටම හොරට පිස්සුද? මේක අපිට වාර්තා වෙලා තියෙන අනන්‍යතාවයක් නැති මලසිරුරක් විදියට. කරුණා කළා මට මගේ ඩියුටි එක කරන්න දෙන්න. ඔයා මොකද්ද මැඩම් කිව්වේ? ඒ කියන්නේ දරුවෝ මේක අත්හැරලා දාපු මලසිරුරක් කියන එක. අත්හැරලා දාපු මලසිරුරක්? ඒ කියන්නේ මගේ අම්මා අත්හැරලා දාපු මලසිරුරක්ද? මගේ අම්මා කොහොමද අත්හැරලා දාපු මලසිරුරක් වෙන්නේ? මේ ගමේ පාරවල් වල යන්නේ නැ ඕන මිනිස්සෙන් අතර කරලා අහන්න. මගේ අම්මා අඳුරනවද නැද්ද කියලා. මගේ අම්මා මේ ගමේ මේ පාරවල් වල බෝක්කුට තමයි මගෙත් එක්ක මුළු ජීවිතේම ගෙව්වේ. අන්තිමේදී මගේ අම්මා මේ නෝන දෙන්නගේ පත් ටික කන්නත් කලින් මගේ ඇස් ඉස්සරහම මැරිලා ගියා මැඩම්. ඉතින් මෙච්චර කාලයක් මේ ගමේ ජීවත් වෙලා මැඩම් කොහොමද කියන්නේ මගේ අම්මටයි මට අනන්‍යතාවයක් නැහැ කියලා. මැරිච්ච කෙනා අතාරින්න ජීවත් වෙලා ඉන්න ඔයාව පිළිගන්නත් හැඳුනුම්පතක් හරි උප්පැන්නයක් හරි තියෙන්න ඕන. ওই දෙන්නත් දැනගන්න. ඉපදීමයි මරණයයි දෙකම ආණ්ඩුවෙන් පිළිගන්න ඕන. මේ දැන් ඔයාලා ඔක්කොම ලෙහාට යන්න. මේ මැරිච්ච අම්මගේ දරුවත් ඇතුළට අරගෙන යන්න. ඔයාලා ඇවිල්ලා මේ බොඩි එක ගන්න. අපි බොඩි එක අරගෙන යනවා. අනේ අම්මේ අනේ මගේ අම්මා වරන්නේ. දැන් අඬන්න එපා දුවේ. අනේ නෝනා මමයි අම්මයි වගේ හිඟා කන කාටවත් මේ රටේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? තියෙනවා දුවේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඇත්තටම ඔයා වගේ අසරණ වෙච්ච දරුවෝ මේ රටේ කොච්චරද? ඔයාගේ අම්මටයි තාත්තටයි දෙන්නටම උප්පැන්නයක් හැඳුනුම්පතක් නැහැ. ඉතින් දරුවෝ ඔයාට නැති වෙන එක සාධාරණයි. අද ඔයා දරුවෝ ඔයාගේ අම්මට අවසන් ගෞරව දක්වන්න විදියක් නැතුව කොච්චර අසරණ වෙලා ඉන්නවද? අද මේ රටේ ඔයා වගේ අසරණ වෙච්ච මේ ප්‍රශ්නෙට මුහුණ දෙන දරුවෝ කොච්චරනම් නැද්ද? මිලිනි ඇත්තටම මේ රටේ මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න ඕන නේද? ඔව්. මේ වගේ දරුවෝ ඉගෙන ගන්න ඕන. රස්සාවක් කරන්න ඕන. ජීවිතේ දිනන්න තව කොච්චර දේවල් කරන්න තියෙද? මේ ඔක්කොම කරන්න මේගොල්ලන්ට හැඳුනුම්පතක් තියෙන්න ඕන. ඔව්. තමන්ගේ අම්මගේ මලසිරුර බාර ගන්න අයිතියක් නැති දරුවෙක් ඉන්නවා නම් මේ රටේ ක්‍රමවේදයක් ඒකට හැදෙන්න ඕන. යන්දුවේ